රටක් ආරක්ෂා කිරීමට සොල්දාදුවන් පිරිසක් සතුරන් ඝාතනය කරමින් යුද්ධයක නිරත වුණා. ඔවුන් පහර දී යුත්තේ සතුරන්ට පමණයි. වැරදීමකින් හෝ තමන්ගේම රටේ ජනතාවට පහර දුන්නොත් ඒ රට විනාශ වෙනවා. මිත්‍රවරුනි, අද අපි කතා කරන්නේ රටක් ගැන නෙවෙයි, අපේම ශරීරය ගැන. මේ ශරීරය කියන රටේ සෛල කියන ජනතාව බැක්ටීරියා වෛරස් වගේ ආගන්තුක සතුරන්ගෙන් ආරක්ෂා කරන සොල්දාදුවන් තමයි වසා සෛල කියන්නේ. නමුත් සමහර විට මේ සොල්දාදුවන් අමතක කරනවා සතුරා කවුද කියලා. මේ නිසා සමහර වෙලාවට ඔවුන් අපේම සෛලවලට පහර දෙනවා. මේ තත්ත්වය ඔටෝ ඉමියුන් ඩිසීස් කියලා හඳුන්වනවා. මෙය වළක්වන්න අපේ ශරීරය තුළ අතිශය විශ්මිත ආරක්ෂණ යාන්ත්‍රණයක් තියෙනවා. ඒ තමයි ඉමියුන් ටොලරන්ස් මෙකැනිසම් කියන්නේ. එහෙනම් අද අපි කොලොසියමින් කතා කරමු 2025 වෛද්‍ය විද්‍යාවේ නොබෙල් ත්‍යාගය ලැබූ ඉමියුන් ටොලරන්ස් මෙකැනිසම් කියන අපූරු සංසිද්ධිය ගැන. 1970 දශකයේදී ජපන් ජාතික ප්‍රතිශක්ති විද්‍යාඥයෙක් වූ ශිමෝන් සකගුචි ප්‍රතිශක්ති පද්ධතිය තමන්ගේ සෛලවලට පහර නොදෙන්නේ මන්ද කියලා අධ්‍යයනය කිරීමට වැදගත් පරීක්ෂණයක් කළා. මේ සඳහා ඔහු අලුතින් උපන් මී පැටවුන්ගේ තයිමස් ග්‍රන්ථි ඉවත් කළා. තයිමස් ග්‍රන්ථිය කියන්නේ ටී සෛල කියන ප්‍රධාන ප්‍රතිශක්ති සෛල වර්ගයේ වැඩිවීමට හා පරිපූර්ණ වීමට උපකාර කරන අවයවයක්. මේ සමගම මේ පැටවුන්ගේ ප්‍රතිශක්ති පද්ධතිය තමන්ගේම සෛලවලට පහර දෙන්න ආරම්භ කළා. මේ නිසා උන්ට ඔටෝ ඉමියුන් ඩිසීස් කියන රෝග තත්ත්ව, ඒ කියන්නේ තමන්ගේම ශරීරයට එරෙහිව ප්‍රතිචාර දක්වන රෝග ඇති වුණා. මෙමගින් තයිමස් ග්‍රන්ථියෙහි තිබෙන විශේෂ සෛල සමූහයක් තමන්ගේම සෛලවලට පහර නොදී ප්‍රතිශක්ති පද්ධතිය පාලනය කරන බව සකගුචිට තේරුණා. ඔහු අසර ගණනාවක් පර්යේෂණය කළා. 1990 දශකයේදී ඔහු මේ සෛල විශේෂය හඳුනාගත්තා. ඔහු ඒවාට රෙගියුලේටරි T cells එහෙමත් නැත්නම් කෙටියෙන් T-regs කියන නම ලබා දුන්නා. මිත්‍රවරුනි, මේ සංසිද්ධිය ටිකක් තේරෙන භාෂාවෙන් පැහැදිලි කරන්න මම මුලදී කියපු සෙබළුන්ගේ උදාහරණය භාවිතා කරනවා. හිතන්න, සෙබළුන් කාට හරි හඳුනා ගැනීමේ වැරැද්දක් වෙලා ඔවුන්ගේම ජනතාවට ප්‍රහාර එල්ල කරොත් මොනෝ වේවිද? ඒ කියන්නේ ශරීරයේ ආරක්ෂක හමුදාව තමන්ගේම සෛලවලට පහර දෙනවා වගේ අවස්ථාවක්. ඒකට තමයි ඔටෝ ඉමියුන් ඩිසීස් කියන්නේ. නිරෝගී පද්ධතියක නම් රෙගියුලේටරි T cells එහෙමත් නැත්නම් T-regs කියන විශේෂ සෙබළුන් දැන් මෙතනට එනවා. ඔවුන් අනදෙන නිලධාරීන් වගේ. ඔයා පහර දෙන්න ඕනේ සතුරන්ට විතරයි, රටේ මිනිස්සුන්ට නෙවෙයි යන්න ඔවුන් සෙබළුන්ට මතක් කර දෙනවා. රටේ ජනතාව සහ සතුරන්ව වෙන් කරගන්න උදව් කරනවා. T-regs කියන අනදෙන නිලධාරීන් නැත්නම් ප්‍රතිශක්ති පද්ධතිය කියන හමුදාවේ T cells කියන සෙබළුන් අවිධිමත් වෙලා තමන්ගේම ශරීරයේ සෛල විනාශ කරන්න පටන් ගන්නවා. මිත්‍රවරුනි, ඒකම තමයි සකගුචිට පේන විදියට ඔහු මී පැටවුන්ගේ තයිමස් ග්‍රන්ථි ඉවත් කළාම ඔවුන්ගේ T-regs නැති වුණේ. ඒ නිසාම ඔවුන්ගේ ප්‍රතිශක්ති පද්ධතිය තමන්ගේම සෛලවලට පහර දෙන්න පටන් ගත්තු බව සකගුචිට පැහැදිලි වුණා. 1980 1990 දශකවලදී ඇමරිකාවේ ෆ්‍රෙඩ් රැම්ස්ඩෙල් කියන ප්‍රතිශක්ති විද්‍යාඥයා ශිමෝන් සකගුචිගේ T-regs පරීක්ෂණ තහවුරු කිරීමට තවත් වැදගත් පරීක්ෂණයක් කළා. ඔහු මේ සඳහා T-regs ඉවත් කළ මීයන්ව පරීක්ෂා කළා. T-regs ඉවත් කළ මීයන්ගේ ශරීරය ප්‍රතිශක්ති පද්ධතිය විසින් ආක්‍රමණය කරන නිසා ඔටෝ ඉමියුන් ඩිසීස් වර්ධනය වන බව එහිදී ඔහු දැක්කා. රැම්ස්ඩෙල් මීයන්ට T-regs පිටතින් ඇතුළත් කළා. එවිට ඔටෝ ඉමියුන් රෝගවල අඩුවීමක් රැම්ස්ඩෙල් නිරීක්ෂණය කළා. මෙමගින් T-regs කියන්නේ ප්‍රතිශක්තිය හමුවේ සිටීමට අත්‍යවශ්‍ය මාධ්‍යයක් බව රැම්ස්ඩෙල් තහවුරු කළා. හරියට නිකන් T-regs කියන අනදෙන නිලධාරීන් නැතුව යන විට T cells කියන සෙබළුන් අවිධිමත් වෙලා සෛල කියන තමන්ගේම ජනතාවට පහර දෙනවා වගේ. රැම්ස්ඩෙල් පැහැදිලි කරන්නේ නැවත T-regs එකතු කළ විට T cells නැවත විධිමත් වී ඔටෝ ඉමියුන් ඩිසීස් අඩුවන බව. 1990 දශකයේදී ඇමරිකාවේ විද්‍යාඥවරියක් වූ මේරි E. බ්‍රොන්කෝ ප්‍රතිශක්ති පද්ධතියේ තවත් අති විශිෂ්ට රහසක් ලෝකයට විවෘත කළා. ඇය රෙගියුලේටරි T cells නිපදවිය නොහැකි ස්කර්ෆි මයිස් කියන විශේෂ මීයන් ප්‍රභේදයක් පරීක්ෂණයට භාවිතා කළා. මෙම මීයන්ගේ උපතේ සිටම ඔටෝ ඉමියුන් ඩිසීස් වගේ ලක්ෂණ දකින්න ලැබුණා. බ්‍රොන්කෝ මේ ස්කර්ෆි මීයන්ගේ DNA පරීක්ෂා කරද්දී තවත් විශේෂ තොරතුරක් හෙළි වුණා. ස්කර්ෆි මීයන්ගේ ජාන තොරතුරු වල FOXP3 කියන ජානයේ විකෘතියක් ඇති බව ඇය දැක්කා. මේ නිසා T-regs නිර්මාණය නොවන බව ඇයට වැටහුණා. T-regs නැතිවීමෙන් ඔටෝ ඉමියුන් ඩිසීස් උපතේ සිටම ඇති වී තිබෙන බවත් ඇය තේරුම් ගත්තා. මිත්‍රවරුනි, මේ FOXP3 කියන ජානය T-regs කියන අනදෙන නිලධාරීන්ට උපදෙස් සහිත ට්‍රේනිං මැනුවල් එකක් වගේ. එය ක්‍රියාත්මක නොවන විට T-regs නිසි ලෙස සෑදෙන්නේ නැහැ.
එවිට ටීසෙල්ස් කියන සෙබලුන්ට කිසිම පාලනයක් නැතුව යුද්ධ කරන්න සිදුවෙනවා. ඒ කියන්නේ තමන්ගේම සෛලවලට පහර දෙන අවිධිමත් හමුදාවක් බවට උන් පත් වෙනවා. බ්‍රොන්කෝ මෙයින් ලෝකය උඩු යටිකුරු කළ විමර්ශනයක් සිදු කළා. FOXP3 ජානය නැතිවීම කියන්නේ T-Rex නැතිවීම. ඒ කියන්නේ ඔටෝඉමියුන් ඩිසීස් ඇතිවීම බව ඇය පැහැදිලි කරා. මේ තුනම එකම දාමයක පුරුක් බව ඇය වැඩිදුරටත් පැහැදිලි කළා. මෙම පරීක්ෂණ මගින් ශිමෝන් සකගුචිගේ හා ෆ්‍රෙඩ් රැම්ස්ඩේල්ගේ සිද්ධාන්තවලට ශක්තිමත් සාධනයක් ලැබුණා. මිත්‍රවරුනි, මෙතැන් සිට T-Rex සහ FOXP3 ජානය කියන්නේ ප්‍රතිශක්ති පද්ධතියේ පාලන මධ්‍යස්ථානය ලෙස විද්‍යා ලෝකය යාවත්කාලීන වුණා. මේ අවධියෙන් පසු විද්‍යාඥයන්ගේ විශාලම ගවේෂණය වුණේ නව ප්‍රතිකාර ශේෂ්ත්‍රය කෙරෙහි අවධානය දීම. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ T-Rex සෙල් තෙරපි, ජීන් එඩිටින් වගේ ක්‍රම. T-Rex සෙල් තෙරපි කියන්නේ රෝගියාගේම රුධිරයෙන් T-Rex සෛල විශාල වශයෙන් වර්ධනය කළා නැවත ඔහුට ඇතුළු කිරීම. මෙමගින් ඔටෝඉමියුන් රෝගවලදී අධික ප්‍රතිශක්ති ප්‍රතිචාරවලට පාලනය කිරීම ආවරණය කරනවා. මෙමගින් නදවන විට ටයිප් 1 ඩයබෙටික්ස්, ලූපස් වගේ රෝගවලට පරීක්ෂණ දියත් වෙනවා. ඒ වගේම ජීන් එඩිටින් කියන්නේ FOXP3 ජානවල දෝෂයක් ඍජුවම නිවැරදි කිරීමට CRISPR වැනි ජාන සංස්කරණය කිරීමේ තාක්ෂණය භාවිතා කරන නව ක්‍රමයක්. මෙමගින් දරුවන්ට උපතේ සිටම ඇතිවන IPX වැනි ඉමියුන් ඩයිරෙගියුලේෂන් සින්ඩ්‍රෝම් වලට ප්‍රතිකාර කෙරෙනවා. මිත්‍රවරුනි, සකගුචි, රැම්ස්ඩේල්, බ්‍රොන්කෝ අනාවරණය කළ මූලික සොයා ගැනීම අද වන විට තවත් ජීවිත රැකගන්නා නව තාක්ෂණවල පදනමක් බවට පත් වෙලා තිබෙනවා. අවුරුදු 20කටත් පසුව මේ ඉමියුන් ටොලරන්ස් මෙකැනිසම් මනුෂ්‍ය ජීවිත ආරක්ෂා කරන මූලික පද්ධතියක් බව ලෝක විද්‍යාත්මක සමාජය එකග වුණා. ඔවුන්ගේ දිගුකාලීන පර්යේෂණ, පසුව ලැබුණු වෛද්‍ය ප්‍රයෝජන සහ ලෝක විද්‍යාත්මක සමාජයට ඇති බලපෑම් සැලකිල්ලට ගනිමින් 2025 වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ශිමෝන් සකගුචි, ෆ්‍රෙඩ් රැම්ස්ඩේල් සහ මේරි බ්‍රොන්කෝ කියන විද්‍යාඥයන්ට පිරිනැමෙනවා. ඉතින් මිත්‍රවරුනි, මේ වගේ තවත් වැදගත් මාතෘකාවකින් ඉදිරියටත් හමුවන තෙක් දිගටම රැඳී සිටින්න කොලෝසියම සමග.